ජීවිතේ අපේ මිනිස්සුන්ට ප්‍රමුඛත්වය දෙන්න. මොකද මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. දැන් මේ මහත්තුරුන්ට හැන්දෑවට බොණ්ඩ කියලා කීයද කතා කරනවා. මේ තරුණයන්ට මේ පැතිවල බොනවද නැහැ. බොහෝ පැතිවල බොනවා ඒක කියන්නේ. ඕන තරම් අපිට ඉන්නවා මේ දෙයට එන්න මේ දෙයට කියන්න මේ දෙයට කරගන්න. අන්තිමේ මොකක් හරි වුණාම කවුද ඉන්නේ? හොඳට මතක තියාගන්න. අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. ඉස්සර වගේ පොලිස් නිලධාරි මහත්තුරු කොච්චර කැපිලි කෙටිලි තියනවද? ඔබතුමාට කියලා කියන්නේ නැද්ද ඒක? නම් බොහෝ පොලිසිය වල වයසි මහත්තුරු කියන එකක් තමයි කියලා කියනවා. කවදාවත් මම ඔය කයින් හරි හොක කොහෙරි බණකට ගිහිල්ලා හම්බුණා. මට කියනවා හම්දුරනේ එක එක්කත් ඇවිල්ලා අර කහඳට වැඩ කරනවා කියලා කියන්නේ නැහැ. මොනවද ඇවිල්ලා කියන්නේ? මොකක් හරි තියෙන කොස්සක් තමයි කියන්නේ. මොකක් හරි තියෙන අඩුපාඩුවක් තමයි කියන්නේ. ජීවිතේ මතක තියාගන්න. මිනිස්සු හැම වෙලේම බලන්නේ හැම වෙලේම කරන්නේ මොකක්ද? අපි විවේචනය කරන එක අපේ අඩුපාඩු ප්‍රකාශ කරන එක විතරයි. අපේ හතරහන්දි බලන් තියෙන කම්මුළු ලෝකෙටම කම්පරන්න පුළුවන්. අවසානයේ අපිට බැරි ගහුණා. ඔය බලන්නකො රාජකාරී ජීවිතේ මොකක් රාජකාරී මේ පැත්තෙන් ප්‍රශ්නයක් වුණාම තේරෙනවද පියදා ගන්න. අය කවුරුවත් නැහැ. හොද්දට මතක තියාගන්න ඕනේ. අපිට අපි විතරයි